සුබ දවසක්. ඔයා කැමතිද ඔයාගේ අතේ තියෙන ෆෝන් එකෙන් ගේම් ගහලා මාසෙට ලක්ෂ ගණන් ලේසියෙන් හොයන්න? මේ සයිට් එකේ නම 880 ස්ටාර්ට්. ඔයා තවමත් මේ සයිට් එකට රෙජිස්ටර් වෙලා නැත්නම් යන්න මේ වීඩියෝ එකේ පළවෙනි කමෙන්ට් එකට ගිහිල්ලා ඒ දාලා තියෙන වීඩියෝ එක බලලා ඔයාට පුළුවන් හරියටම account එකක් හදාගන්න. ඒ වගේම 880 ස්ටාර්ට් සයිට් එකට ඩිපොසිට් withdraw තාමත් විශ්වාසයෙන් කරගන්න මේ දාලා තියෙන WhatsApp එකට මැසේජ් කරන්න. අපි අද කතා කරන්නේ රවුට්ලෙට් ගේම් එක ගැන. මේ විදිහට ඔයා යන්න ඔයාගේ 880 ස්ටාර්ට් සයිට් එකට ගිහිල්ලා මෙනු බටන් එක ටච් කරන්න. ඊළඟට 880ට ගේම්ස් එක ටච් කරන්න. දැන් මේක උඩ සර්ච් බාර් එකේ සර්ච් කරන්න ඇෆ්‍රිකන් කියලා. මේ ගේම් එක තමයි අපි අද ප්ලේ කරන්නේ. ඉතින් මේ ගේම් එකට ඔයාට රුපියල් 100 ඉඳලා බෙට් කරන්න පුළුවන්. ඒ වගේම මම අද කියන්නම් මේකෙන් ලේසියෙන්ම වින් කරන්න පුළුවන් ක්‍රමයක් ගැන. මේ විදිහට ඔයා මේ ගේම් එකට ආවට පස්සේ මෙතන ප්ලේස් බෙට් ටච් කරන්න. ඊළඟට මෙතන ඔයාට පුළුවන් රෙඩ් හරි බ්ලැක් හරි කියලා තියෙන්නේ. අන්නේ දෙකින් එකක් විතරක් තෝරගන්න. ඉතින් මේ ඉලක්කම් තේරුවොත් ඔයාට හොඳ ගාණක් ගන්න පුළුවන්. හැබැයි අපි මේකේ කරන්නේ ටිකක් විශ්වාසයෙන් ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් විදියක් නේ. හින්දා මෙතන ඔයා රෙඩ් හරි බ්ලැක් හරි විතරක් තෝරගන්න. මම මෙතන මේ රෙඩ් කියන එක සිලෙක්ට් කරා. ඊට පස්සේ ඔයාට පුළුවන් මේකේ රුපියල් 100 ඉඳලා රුපියල් 8000 වෙනකල් එකවර බෙට් එකට දාන්න. හරි. මම දැන් මෙතන රුපියල් 500ක් දාලා ප්ලේස් බෙට් ටච් කරනවා. ඊළඟට ස්පින් කියන එක ටච් කරාම මේ විදිහට මේ ස්පින් එක කැරකෙනවා. ඉතින් අපි මේ දාපු බෝලේ මෙතන දැක්කන ඔයා රුපියල් 500 දැම්මේ මට රුපියල් 550ක් ප්‍රොෆිට් එකත් එක්ක ආවයි. මෙතන 1050 කියන්නේ දාපු 500යි ප්‍රොෆිට් එක රුපියල් 550යි. ඉතින් ඒ විදිහට තමයි මේකේ ප්‍රොෆිට් එක එන්නේ. මේ බෝලේ කියලා නැවතුනේ රතු පාට ත්‍රිකෝණික. නැවතත් මම මෙතන රිපීට් කියන එක ටච් කරාම නැවතත් මේ විදිහට බෙට් එකක් ප්ලේස් වෙනවා. ඒකෙත් මං රුපියල් 1050ක් වින් කරා. ඉතින් අපි නැවත මෙතනින් රිපීට් කරන්න පුළුවන්. නැත්නම් චේන්ජ් යෝර් ස්ටේක් ගිහිල්ලා අපේ බෙට් එකේ ගාන වැඩි කරන්න පුළුවන්. මම දැන් මෙතන මේ දෙක කියන එක ටච් කරලා නැවතත් මේ විදිහට රුපියල් 1000ක් දාලා ප්ලේස් බෙට් ටච් කරා. ඔයා දැක්කනේ ඒකත් මම වින් කරා. ඉතින් මගේ ප්‍රොෆිට් එක විතරක් මේ වෙලාවේ 1100යි 2200ක් මම ප්‍රොෆිට් එක විතරක් ගත්ත මේ පොඩි ටයිම් එකේ. ඔයාගේ account එකේ තියෙන බැලන්ස් එක අනුව මේකේ ප්ලේ කරන්න සාමාන්‍ය රුපියල් 5000ක්වත් තියෙනවා නම් මේකේ ඔයා බෙට් කරන්න කියලා තමයි මං කියන්නේ. මම දැන් මේකට රුපියල් 8000ක් දානවා. ඉතින් මේ විදිහට 8000 දාලා ස්පින් කියන එක ටච් කරා. දැක්කනේ 16800යි. ඉතින් 16800 කියන්නේ රුපියල් 8000ක් මම ප්‍රොෆිට් කරා. ඉතින් මේකේ ලොස් එකක් තියෙනව නැතුව නෙමෙයි. මම ඔයාලට ලොස් උනොත් කරන්න ඕනි දෙයක් කියලා දෙන්නම්. ඒකත් වින් කරා. ඒ කියන්නේ දැන් මම රුපියල් 20000ක් විතර වින් කරා. මගේ account එකේ ලක්ෂ 5-10ක් තියෙන හින්දා තමයි මම මේ විදිහට මේකේ බෙට් කරන්නේ. රුපියල් 24000යි රුපියල් 30000ක් විතර දැන් මං හෙව්වා. මම මේ බලන්නේ ලොස් එකක් ඊට හරි ලොස් වුණා. ඒක ලොස් වුණත් අපි කරන්නේ මෙහෙමයි. චේන්ජ් යෝර් ස්ටේක් ගියා. අපි දාපු ගාන ඩබල් කරන්න ඕනේ. මේ විදිහට දැන් මේ 8000යි නැවත 16000ක් දැම්ම ස්පින් කරා. මේක ඔයාගේ ප්‍රොෆිට් එක ඇති කියලා හිතුනොත් ඔයා නවත්තන්න. මොකද හේතුව දිගටම මේක ප්ලේ කරන්න ගියොත් ඔයා ලොස් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ හින්දා දවසට ගානක් හොයාගෙන ඔයා මේ සයිට් එකෙන් එදාට අයින් වෙන්න. මොනවා හරි ගැටලුවක් ආවොත් කමෙන්ට් එකක් දාන්න. සුබ දවසක්.